සුබ දවසක් වේවා. ඔන්න ඔයාලා ආසාවෙන් බලන් හිටපු වීඩියෝ එකක් මම ගෙනාවා. ගොඩක් අය අහනවා ජෝර්දාන් වලට. මම කලින්ම මේ channel එකේ මම ජෝර්දාන් ඉන්න කාලේ තමයි මේ channel එක පටන් ගත්තේ ගොඩක් දුරට. ඉතින් මේ channel එකේ ගොඩක් දුරට රැඳිලා ඉන්නේ ජෝර්දාන් වලට යන්න බලන් ඉන්න අය සහ ජෝර්දාන් වල ඉන්න අය. ඉතින් ජෝර්දාන් වල ඉන්න කෙනෙක් නම් ඔයාලයි කට්ටිය ගෙන්න ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. සහ ලංකාවේ ඉඳලා අලුතෙන් යන්න බලන් ඉන්න කෙනෙක්ට යන්න පුළුවන් විශ්වාසවන්ත හොඳම ඒජන්සියක් ගැන තමයි අද කතා කරන්න යන්නේ. ඒකේ දැනට ඇවිල්ලා තියෙන රැකියා බැරිතු මම මේ වීඩියෝ එකේ දානවා. ඉතින් කෙල්ල කොල්ලොන්ට පුළුවන් ගිහිල්ලා සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීලා ඉතා ඉක්මනින් සාමාන්‍යයෙන් මාසයක් වගේ ඇතුළත ජෝර්දාන් වලට යන්න. ජෝර්දාන් කියන්නේ හොඳ රටක්. ඇත්තටම ජෝර්දාන් ගැන කතා කරනවා නම් මම වෙනම වීඩියෝ එකකින් ජෝර්දාන් ගැන කතා කරනවා. මම කතා කරපු වීඩියෝත් තියෙනවා. ඔයාලා ඒව බලලා නැත්නම් මගේ channel එකේ ඒ වීඩියෝස් බලන්න පුළුවන්. මගේ channel එක සබ් එකක් දාලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ඉතින් වීඩියෝ එක ස්කිප් නොකර දිගටම බලන්න ඕනේ. ඉතින් ඔයාලට හරියටම විස්තරය දැනගන්න පුළුවන්. මම ඉතින් ඒ වීඩියෝ එක දානවා. මේ වීඩියෝ එකේ අවසාන වෙනකම් බලන්න. ඒ දානවා මම ෆොටෝස් ටිකක්. ඒකේ ඇවිල්ලා තියෙන රැකියා බැරිතු ටික දානවා. ඒ contact numbers වලට ඔයාලා කතා කරලා ඉක්මනට යන්න ඕනේ. සල්ලි හම්බ කරගන්න ඕනේ. අනිවාර්යෙන්ම ලංකාවට වෙලා ඉන්න එපා. කොහේ රටකට යන්න. මම දන්නවා ගොඩක් තරුණ කට්ටියගේ සහ මැදිවියේ කට්ටියගේ කෙල්ල කොල්ලොන්ගේ මාවල නැන්දලාගේ තරහින් බය කිව්වට මේ ඉතින් ගොඩක් මේ දවස්වල හොයනවා යන්න පුළුවන් හොඳ ඒජන්සියක් මොකද්ද? නොමිලේ යන්න පුළුවන් රට කොහෙද? ඉතින් නොමිලේ ගිහිල්ලා සල්ලි හම්බ කරගෙන ඉතින් මේ අපි වගේ යුරෝපයට එන්න පුළුවන් ඔයාලා හැමෝටම. ඉස්ලාම මුල් අදියර මැද පෙරදිග රටකින් තමයි ආරම්භ කරන්න ඕනේ. මොකද අපි තුන්වෙනි පන්තියේ කට්ටියනේ ලංකාවේ ඇත්තටම බැලුවොත්. ලංකාවේ අපි ගොඩක් දුප්පත් මිනිස්සු. ඉතින් ඒ නිසා අපි උපදින්ම සල්ලිකාරයෝ නෙවෙයි. ඒ නිසා අපි මම නම් දන්න දේ හැමෝටම කියලා දෙනවා. ඉතින් වීඩියෝ එකේ දිගටම රැඳිලා ඉන්න. යන් අපි ඒජන්සිය ගැන විස්තර කතා කරන්න. අපි අද කතා කරන්නේ මෙන්න තියෙනවා මේ උඩ යන ෆොටෝස් වල ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ ඒජන්සියට කතා කරන්න. මේ ඒජන්සිය තියෙන්නේ කඩවත ජනජය ඒජන්සිය. කඩවත තියෙනවා, මාතර තියෙනවා. ඉතින් මේ නම්බර්ස් වලට කතා කරන්න. සිඩ්නි අපරල් එකට තියෙනවා, ක්ලාසික් එකට තියෙනවා. ඉතින් හැම ආයතනයකටම වගේ මේ ඒජන්සියට වේකන්සිස් එනවා. මේ ඒජන්සිය ගොඩක් හොඳයි. ජනජය විදේශ රැකියා ආයතනය වැඩේ හරියටම කරලා දෙනවා. ඉතින් පිරිමි අයටත් තියෙනවා. පිරිමි අයත් කතා කරන්න වයස අවුරුදු 18ත් 35ත් අතර කාන්තාවන්ට සහ පිරිමින්ට පුළුවන්. ඔයාලා මේ නම්බර්ස් වලට කතා කරලා එයාලගේ ඉන්ටර්විව් තියෙනවා සෙනසුරාදා සහ ඉරිදා. ඒ දවස් වලට ගිහිල්ලා ලියාපදිංචි වෙලා සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දීලා ඔයාලගේ වැඩේ දෙයියනේ කියලා කරගන්න. අනිවාර්යෙන්ම ඔයාලට ගොඩ යන්න පුළුවන්. ඉතින් මම දන්න දේ හරියටම කියලා දෙනවා. තවත් ඒජන්සියක් ගැන ඉස්සරහට මම වීඩියෝ එකකින් කතා කරන්න කැමතියි. ඉතින් මම ගොඩක්ම දන්න ඒජන්සියක් තමයි මමත් කලින් ජෝර්දාන් වලට ගියේ ජනජය විදේශ රැකියා ආයතනයෙන්. ඉතින් ගොඩක් හොඳ ඒජන්සියක්. එහෙනම් කොල්ල කෙල්ලනේ අදට වීඩියෝ එක ඉවරයි. ගිහින් එන්නම්. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.